දැන් මම ඔය ගොඩාක් ටියුෂන්ස් වල හිතාගෙන ඉන්නේ උන් මේ හෙනා පොරවල් කියලා. හරිද? ටියුෂන් සර්ලත් නෙමෙයි උන් ටියුෂන් කාරයෝ උන් හිතන් ඉන්නේ උන් තමයි ලංකාවේ ඉන්න කවුද? හෙනම පොරවල් පට්ට පොරවල් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඉතින් ඒක ඇත්තනේ බං. අබොරුද? බලහංකෝ උන් දෙන මොරාල් එක පිස්සු හැදෙනවනේ. උන් අඳින පළඳින විදිය බලහංකෝ. පිස්සු හැදෙනවනේ. ටියුෂන් පන්තියක තියෙන පහසුකම් ටික බලපංකෝ. මයින්ඩ් දෙන ටියුට් එක, පේපර් සෙට් එක. ඇත්තටම ගත්තොත් බං ලංකාවේ ටියුෂන් නැත්නම් ලංකාවේ අධ්‍යාපනය ඉවරෙටම ඉවරයි. බලපන් දැන් ලංකාවේ අධ්‍යාපනයේ ඉහළම තැනකට ගෙනල්ලා තියෙන්නේ ගුණාත්මක තැනකට ගෙනල්ලා තියෙන්නේ කවුද? ඔය ටියුෂන් කාර්යෝ ටිකනේ. මෙලෝ ප්‍රතිඵලයක් නැති සමහර ගම් තිබ්බනේ. ඈත පිටිසර ගම්, ඊටාම දුෂ්කර දිස්ත්‍රික්ක. ඔය දිස්ත්‍රික්කවල අයිලන්ඩ් රෑන්ක් ආවේ ප්‍රතිඵල ඉහළට ගියේ මොකක් නිසාද? ඔය දුෂ්කර පළාත් වල ඒකේ දුෂ්කර දිස්ත්‍රික්ක වලින් මෙඩිකල් ෆැකල්ටි එකට, ඉංජිනේරින් ෆැකල්ටි එකට, ලෝ ෆැකල්ටි එකට එහෙම බුරුතු පිටින් ළමයි එන්න ගත්තේ මොකක් හින්දාද? ඒ ගම් වලට ටියුෂන් ව්‍යාප්ත වෙච්ච හින්දා. ටියුෂන් එක හින්දානේ. බලපංකෝ ටියුෂන් පන්ති කාමරයක් ඇතුලේ තියෙන පහසුකම් ටික. සමහර පන්ති කාමර ගත්තාම දිව්‍ය ලෝක වගේ. ළමයින්ට දීලා තිනවා පට්ට මොරාල් එකක්. එහෙම ඒ ටියුෂන්ස් වලට ලැබෙන ගෞරවය මේ රටේ අධ්‍යාපන ඇමතිටවත් ලැබෙන්නේ නැහැ. කරන කාලේ වගේ දැන් මම ආර්ට් සබ්ජෙක්ට් නේ කළේ. එතකොට මැත්ස් කරපු සර් කෙනෙක්, ඒ කිව්වේ ගණිත විෂය ධාරාව කරපු සර් කෙනෙක් පුතේ රාජාල්විස් කියලා. අදටත් මිනිස්සු ඒ නමටත් ගරු කරනවා, පින් දෙනවා, වඳිනවා. නම ඇහුණත් නැගිටිනවා. ඉස්සර එහෙමනේ බං. දෙවුරුවන් අල්විස්ස ඇත්තටම මේ ළමයි නම දාලා තිබ්බේ දෙයියා කියලා. දෙයියෙක්ම තමයි ඉතින් ඈ. දැන් පහුගිය දවස්වල මේ ෆීල්ඩ් එකේ අවුරුදු 30ක් 40ක් එක දිගටම ටියුෂන් කරපු සුපිරි ගුරුවරු දෙන්නෙක් මේ ශාස්ත්‍රයෙන් නිල වශයෙන්ම සමුගත්තා. අයින් වුණා. මොකද ඒගොල්ලෝ දැන් ලොකු කාර්යභාරයක් කළා. දැන් ඒගොල්ලෝ වයසයිනේ. වයස වුණාට වයසයි කියලා පේන්නේ නැහැ. තාම කොල්ලෝ වගේ හොඳයි අපිට හැරෙන්නවත් බෑ. එකෙනෙක් තමයි ලෙනාඩ් කුමාරගමගේ සර්. ලංකාවේ නගර ගණනාවක මේ ජියෝග්‍රැෆි කියන විෂයක් විදියට ගොඩ නැගුවේ එතුමා. අනිත් කෙනා තමයි කේසිරි විතාන සර්. සමහරු නම කිව්වත් බයයි, නමටත් බයයි. ළඟට ගිහින් කෙලින් මූණ දිහා බලලා කතා කරන්නත් බයයි. එහෙම පෞරුෂයක් මං තියන් හිටියේ. ඇත්තටම පොරවල් නෑ. කවුරු හරි කියනවනම් මේ ටියුෂන් කාර්යෝ හෙන පොරවල් වගේ ඉන්නේ. උන්ට වැඩිය හෙන පොරවල් නෑ. උන් හෙන පට්ට පොරවල් කියලා. ටියුෂන්ස් වලත් හිතන් ඉන්නේ එහෙමනම් එහෙම හිතාගත්තෙන්. එහෙම හිතුවට කමක් නෑ. මට මතකයි මම ටියුෂන් වලට එන කාලේ අජිත් නන්දලාල් සර් හිටියා. අජිත් නන්දලාල් සර් කියන්නේ මේ මහා උසමහත සද්දන්ත ශරීරයක් තිබ්බ පොරක් නෙමෙයි. හැබැයි පුතේ ඒ දැනුමට, ඒ පෞරුෂයට, ඒ ශික්ෂණයට, ඒ විනයට, ඒ හැදියාවට, ඒ ළමයි පාලනය කරගත්ත විදිහට, ගමනට, බිමනට ඒවට අපි මාර විදිහට ගරු කරා. දැන් අපි සනාගමු සන්නස්ගල ගත්තාම මං කතා කරන විදිය, තර්ක කරන විදිය, අඳින පළඳින විදිය තාමත් පට්ටනේ බං. දැන් වයසයිනේ. වයසයි කියලා නාකියෙක් වගේ හැසිරෙනවද? බලපංකෝ ඉන්න පෞරුෂය තියෙන ගට, හඬ පෞරුෂය, හඬේ කටහඬේ තියෙන පෞරුෂය බලන්න. අඳින පළඳින විදිය බං තොපිටත් බෑ. කොල්ලෝ වෙලා බං තොපිටත් බෑ එච්චර හොඳට පිළිවෙලට ගලපලා අඳින්න. අන්න ඒවෙන් තමයි බං උඹලගේ මොරාල් හැදුවේ. ඇවිදින විදිය, හැරෙන විදිය, බලන විදිය, කතා කරන විදිය, වචන හසුරවන විදිය පිස්සු හැදෙනවනේ බං.